B&K Creations අපේ YouTube නාලිකාවෙන් අපි අද කියලා දෙන්නේ ඉතාමත් පහසුවෙන් පිට යනන්නේ නැතුව පරාට හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපිට ඕන වෙනවා පාන් පිටි ග්‍රෑම් 300ක්, ලුණු ස්වල්පයක්, සීනි ස්වල්පයක්, වතුර, පොල් තෙල් තේ හැඳි 4ක්. අපි මුලින්ම පාන් පිටියකට ලුණු ස්වල්පයක් එකතු කර ගන්නවා. ඒක ඔයාලගේ රස අනුව වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි සීනි ස්වල්පයක් එකතු කර ගන්නවා. සීනි තේ හැන්දක් වගේ ප්‍රමාණයක එකතු කරගත්තාම ඇති. ඊට පස්සේ අපි පොල් තෙල් ටිකක් එකතු කර ගන්නවා. පොල් තෙල් දැම්මහම මේ පරාට එක ගොඩාක් සොෆ්ට් එකට අපිට හදාගන්න පුළුවන්. පොල් තෙල් තේ හැඳි 4ක් වගේ අපි එකතු කර ගන්නවා. ඊට පස්සේ මේ ඔක්කොම ටික අපි හොඳට කලවම් කර ගන්නවා. මේ වගේ උපු බැටර් එකක් වෙනකම් හොඳට කලවම් කරලා ඒක අපි පෙරා ගන්නවා. නැත්නම් කෑලි තිබුණොත් අපිට පරාට ටික සොෆ්ට් එකට හදාගන්න බැරි වෙනවා. ඊට පස්සේ අපි පෑන් එක ලිපේ තියලා තෙල් ටිකක් දාලා පරාට ටික හදාගමු. පරාට එකේ දෙපැත්තම හොඳින් රන්වන් පාට වෙනකම් පුච්ච ගන්න ඕනේ. ඉතින් යාළුවනේ අපේ කලින් වීඩියෝ එකේ තියෙනවා මේ විදිහටම අපි ගෙදර හදාගන්න පරාට වලින්ම හදපු රසම රස චිකන් කොත්තු රෙසිපි එකක්. ඉතින් ඒකත් ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන්. දැන් ඉතින් කොත්තු හදන්න කඩේ දුවන්න ඕනේ පරාට ගේන්න. ගෙදරදිම පරාට හදලා රසම රස කොත්තුවක් හදමු.